Guide with Ingenene, when the make kids rock එක. මේ වයස අවුරුදු 5ක චූටි දියණියෙකුට අවශ්‍ය ලස්සන ගවුම් නිර්මාණයක්. ඒ සඳහා අපි මුලින්ම කරන්න ඕනේ ඒ දුවගේ නිමි අණුව ලස්සන පතරමක් සකස් කර ගැනීමයි. ඒ සඳහා අපි දෙන්නක මොස්සේ සකස් කරන්න ඉස්සෙල්ලා අපි මූලික පතරමක් සකස් කරගන්නවා. මේ සාමාන්‍ය වයස අවුරුදු 5ක දුවෙකුට නිමි ගත්තාම පපුව අඟල් 23ක් ඉන අඟල් 22ක් පමණ වෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි මේ වගේ රේඛා දෙකක් ඇඳ ගන්න ඕනේ. පහළට රේඛාවකුයි හරස් අතර රේඛාවකුයි. මේ රේඛා දෙක හමුවන ස්ථානට අපි A කියලා යොදනවා. ඒ අපේ පහසුව සඳහා. ඒ සිට අපි අඟල් 3ක් දෙකක් විතර පහළට ලබන කරනවා. හරස් රේඛාවෙන් අඟල් 1.3 කාලක් ලබන කරනවා. මේ ලක්ෂ්‍ය දෙකත් අපි B හා C කියලා ලකුණු කරනවා. දැන් අපි B හා C කියන ලක්ෂ්‍ය දෙක කවාකාර හැඩයකින් මේ වගේ කරක් අඳිනවා. ඊළඟට අපි කරන්නේ උරහිස ලකුණු කරන්න C සිට උරහිසේ දිග අඟල් 3ක් පමණ ලකුණු කරනවා. ලකුණු කරලා අපි D සිට පහළට අඟල් 3 කාලක් විතර පහත් කරලා අපි මේ ලක්ෂ්‍ය දෙක යා කරනවා. මේක අපි E කියලා කියමු. ඒ කියන්නේ CE කියන්නේ උරහිසේ දිගයි. ඒක අඟල් 3යි. ඊළඟට අපි A සිට පහළට අඟල් 6ක් පමණ ලකුණු කරනවා. A සිට පහළට මම දානවා AF කියලා. ඊළඟට F හරහාට මේ වගේ රේඛාවක් අඳිනවා. හරහාට රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ ලකුණු කරනවා අඟල් 6ක් පමණ. කපුවෙන් ඉන්න. මේක උරහිස එතන තියෙන පහළ කපුවෙන් ඉන්න. ඒ ලක්ෂ්‍යයත් අපි මේ වගේ ලකුණු කරලා තියෙනවා. අපි ඒක FG කියලා හඳුන්වනවා. ඊළඟට අපි කරන්නේ E ලක්ෂ්‍යයේ ඉඳලා මේ වගේ පහළට රේඛාවක් අඳිනවා. රේඛාව ඇඳලා මේක සමාන කොටස් තුනකට මේ රේඛාව ලකුණු කරනවා. E සිට පහළට ඇඳ රේඛාව සමාන කොටස් තුනකට අපි ලකුණු කරනවා. ලකුණු කරලා අපි මෙන්න මේ වගේ අත්පටේ අඳිනවා. මේ වගේ කවාකාර කරලා අත්පටේ මේ වගේ පොඩ්ඩක් ඇතුලට අරගෙන ඇඳ ගන්නවා මේ වගේ. ඊළඟට අපි කරන්නේ A සිට පහළට අවශ්‍ය උස අඟල් 9ක් පමණ 9 මාරක් උනත් කමක් නැහැ. හරස් රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ අපි ලකුණු කරන්නේ මේ පපුවේ නිමට වඩා අඟල් භාගයක් අඩුයි. ලකුණු කරලා අපි මෙන්න මේ වගේ හැඩයක් වෙනවා. ඒකට අපිට එන අඟල් 5 මාරක් පමණ මේක ඉනේනින්ම. මෙතන වැටෙන්නේ ඉනේනින්ම මේක පපුව මේ උරහිස. දැන් මේකෙන් අපිට ඇත්තටම ළමා ඇඳුමේදී පුළුවන් වෙනවා පිටිපස්ස සකස් කරගන්න. ඉතාලම දෙහිසියෙන් කරගන්න පුළුවන්. අපි කරන්නේ ඒ ලක්ෂ්‍යයේ සිට අඟල් භාගයක් පමණ ලකුණු කරලා මෙන්නම කවාකාර හැඩයක් ගන්නවා. ඊළඟට අපි අත්පටය දැන් ඉස්සරහ අපි පොඩ්ඩක් මෙහෙම ඇතුලට අරගෙන ඇදලා තියෙනවා. පිටුපස්සට අදිනකොට මේ අත්පටේ මේ ස්ට්‍රේට් ලයින් එක කෙලින් රේඛාව දිගේ ඉහළට අදිනවා. ඒ කියන්නේ පිටිපස්සට වැටෙන්නේ අපි මෙන්න මේ අත්වටේ ඉදිරිපස්සට වැටෙන්නේ අපිට මෙන්න මේ අත්වටේ. මේ අත්වටේ තමයි ඉදිරිපස්සට මේ කෙලින් රේඛාවෙන් යන අත්වටේ පිටුපස්සට. ඊළඟ අපි තවත් දෙයක් කරනවා. දැන් පොඩි බබාලාගේ උනත් පොඩක් උදරය තියෙනවා. ඒ නිසා අපි මේ ලක්ෂ්‍යයේ ඉඳන් පල්ලෙහාට අඟල් 3 කාලක් විතර ලකුණු කරලා මේ වගේ කවාකාර හැඩයක් අඳිනවා ඉස්සරහා පැත්තට. මේක ඉදිරිපස්සට අපි අඳින්නේ. ඒතර පිටිපස්සට ඉන්න රේඛාව ගන්න මෙන්න මේ ඉහළ රේඛාව. කෙලින් ස්ට්‍රේට් ලයින් එක. මේ කවාකාර හැඩයෙන් එක තමයි අපි ඉදිරිපස්සට ගන්නෙ. දැන් අපි ළමා ඇඳුමේ මූලික පතර මේ ඉදිරිපස්සත් ඇඳලා ඉවරයි, පිටිපස්සත් ඇඳලා ඉවරයි. ඉතින් වෙන වෙනම මේ පතරම් දෙක පිටපත් කරගන්න ඕනේ අපේ පැටර්න් එක කරන්න. ඉතින් මේක ඊටාම වැදගත්. ඔයගලන්ට අවශ්‍ය වෙන ළමා පතරම සකස් කරගන්න. මේකේ යුනිෆෝම්ස් හදා ගන්න පුළුවන්. ඉන පහත් කරලා ගොඩාක් දේවල් මේ පතරමෙන් ඔයගලන්ට කරගන්න පුළුවන්. මූලික පතරම සකස් කරලා ඉවරයි. ඊළඟට අපි නිර්මාණ පතරම කරන්න ලැහැස්ති වෙමු.